සියලු දෙනාට සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අතරම මමත් මේ ඔය වැඩකට ගමනක් යන ගමන් අතරම මම අපිට හිතන්න ඕන දෙයක් තියෙනවා. මොකද මෙතනදී ඇත්තටම අපි මේ රජය බලයට පත් කරගත්තේ ඇත්තටම මේ අපිට මේක දෙයක් කරයි මේ වංචාවලට ඒකත් හවුල් වෙන්නේ නැතුව නීතිය හරියට ක්‍රියාත්මක කරයි කියන හැබැයි එහෙම කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ මේ වෙනකොට. ඔය හොඳට දන්නවා නාම ප්‍රමාණයෙන් වොයිස් කට් එකක් තිබ්බා. මට ඡන්දය දාන්න මම ඔයාලට අනිවාර්යයෙන්ම මේ ගැන බලනවා. අද වෙනකොට නාම කරුණාත් අපිට බැලුවද නැද්ද කියන දේ ඒක ඔයාලා තේරුම් ගන්න. හැබැයි අපිට කරේ බොරු වැඩක්. අපි ඒකත් එක්ක මම නම් කොහොමත් මේ සැරේ සියලුම දෙනා ඔයාලට කරපු මේ බොරුවට මම ඔයාලගේ නායකත්වය අරන් වැඩ කරේ මම දන්නවා මේක කරේ නැහැ කියලා. ඒ බොරුව නිසා සියලුම දෙනා ප්‍රාදේශ සභා ඡන්දය අපි වර්ජනය කරමු. මොකද ඔන්න ස්වීපීකේ ඔයාලා බලන්න ගිහිල්ලා අර වීඩියෝ එකක් දාලා තියෙනවා. එයාලට විජිත හේරත් මේ ඇමතිතුමා පොරොන්දු වෙලා තියෙනවා මේක විසඳනවා මේකෙන් පස්සේ කියලා. හැබැයි කිසිම දෙයක් මේ වෙනකොට සිද්ධ වෙලා නැහැ. ඉතින් එහෙම දෙයක් කරන්න බැරි කොන්දපණ නැති ආණ්ඩුවක් එක අපිට ගන්න බෑ. මොකද නීතිපතිට කිසිම නියෝගයක් දෙන්න බැරි ඩීල් කාරයොත් එක්ක අපිට හිට ගන්න බෑ. මොකද මේ ඔක්කොම ඩීල්. ඇත්තම කතාව කිව්වොත් එහෙම. මොකද අපිට මරණ තරගින තියෙනවා. අපි මරුවත් අපි බයක් නැහැ. අපි මරණ වෙනකොට කොහොමද අපි යන්නත් ඕනේ. හැබැයි මෙහෙමයි මරණක මරන්න ඕනේ අපි ඉතුරු කරන්නේ නැති වෙන්න. ඒ පැත්තෙන් આવොත් අපි එහෙම තමයි මොකද අපි අම්මිගේ සොල්දාදු මේ අපි සල්ලි අරගෙන අපි ගරම් ගන්නත් ඕනේ. මාරයි වැඩි යම් නියමයි නේද? ඈ ඉතින් උන් ඔක තමයි ඇත්ත කතාව. ඇත්ත කතා කරනකොට කාටවත් රිදෙනවා. ඉතින් මම ඒක කියන්නේ මේ හැමෝම කරේ අපිට බොරුව මේ රජයේ කෙරෙත් අපිට බොරුව CID විරුද්ධව අපි හිතිය සාධාරණ පරිශ්‍රණයක් සිද්ධ කරයි කියලා එහෙම උනේත් නැහැ. CID එක දැන් නියමට ලස්සනට වැජිබිලා තමන් හරියට කරා වගේ පැත්තකට වෙලා ඉන්නවා විශේෂ මොකද මූල්‍ය අපරාධ කොට්ටාසේ OIC ජයසුන්දර මහත්තයා ඇතුළු එයාගේ කණ්ඩායම. ඉතින් OIC ජයසුන්දර මහත්තයා අපිට කියන්න ඕනේ. ඔයා හරියට කරේ නැහැ. ඔයා එන්න ඕන විවෘත සංවාදයකට අපි කරපු නැති ඒවා ඔක්කොම කියන්නම්. ඉතින් ඒව අපි ගාව තියෙනවා. හොරු රැක්කා. ඔයා කරේ ඒක. එයා ඊට පස්සේ ඒ ඇවිල්ලා සාධාරණ පරිශ්‍රණයක් කරපු ආණ්ඩුව ඊට වඩා හොරු රැකලා උන්ගේ ඩීල් වලට යට වුණා. ඕක තමයි ඇත්ත කතාව. මිනිස්සුන්ට සාධාරණයක් සිද්ධ වුණා. ඉතින් අපි ඡන්දය දෙනවද නැද්ද කියන එක දී ඔයාලා දැන් මේ වෙනකොට තීරණය කරන්න ඕනේ. මේ අපි පරමාධිපත්‍ය බලය අපි පෙන්වන්න ඕනේ. මේ අනිවාර්යයෙන්ම මේ අපිට පුළුවන්. හැබැයි උඹලා කොච්චර නායකත්වයේ අරගෙන පාර්ලිමේන්තුවේ ගියත් උඹලා නටවන්න අපිට පුළුවන් කියන දේ අපි පෙන්වන්න ඕනේ මේ සැරේ. අපේ තේමා පාඩේ රිදවනවා. අපි රිදවන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි පරමාධිපත්‍ය බලය පෙන්නලා අපි අනිවාර්යයෙන්ම ඊට පස්සේ ඒ කට්ටියෙන් අපිට මේක අනිවාර්යෙන් ගන්න පුළුවන්. ඒකට අපිට පාඩමක් උගන්වන්න පුළුවන්. අපේ පරමාධිපත්‍ය බලය ජනාධිපතියට වඩා ඉහළින් තියෙනවා කියලා. අපිට අනිවාර්යෙන් පෙන්වන්න පුළුවන්. සියලු දෙනාටම සුබ දවසක්.